හායි ඔයාලා හැමෝටම මං අද මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි ගොඩක් නංගිලා මල්ලිලා මගෙන් ඉල්ලලා තිබුණා ස්ටඩි ටිප්ස් ටිකක් කියලා දෙන්න කියලා. ඒකට තමයි මම ප්‍රධානම මේ වීඩියෝ එක කරන්නේ. මොකද අපේ 26 නංගිලා මල්ලිලාගේ එක්සෑම් තා මාස 3කින් වගේ කාලයකින් පවත්වනවා. ඒගොල්ලන්ට උදව්වක් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම මේ වීඩියෝ එකේදී ප්‍රධානම කතා කරනවා මම පෞද්ගලිකව අනුගමනය කරපු ස්ටඩි ටිප්ස්. මගේ A level ජීවිතේ මට මෙඩිසින් එන්න උදව් වෙච්ච ස්ටඩි ටිප්ස් ටිකක්. පළවෙනි දේ තමයි ටයිම් මැනේජ්මන්ට් කියන්නේ. මොකද අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඉතාමත් පොඩි කාලයක්නේ, මාස 3ක් වගේ කාලයක්. මම මගේ අන්තිම මාස 3 කොහොමද මගේ ටයිම් මැනේජ් කරගත්ත කියන එක තමයි මම මෙතනදී කියන්නේ. අපිට ටයිම් එක විශේෂයෙන්ම බයෝමැත්ස් කරන නංගිලා මල්ලිලාට අනිත් නංගිලා මල්ලිලාටත් ටයිම් මැනේජ්මන්ට් කියන එක වැදගත්. විශේෂයෙන්ම අරගලන්ට ගොඩාක් වැදගත්. මොකද එයාලගේ එක්සෑම් තියෙන්නේ ඉස්සෙල්ලාම අනිත් අයගේ ටිකක් පස්සේ තියෙන්නේ. අරගලන්ට තමයි කාලේ ඉතාමත් සීමිතව තියෙන්නේ. ඉතින් එයාලා කොහොමද ටයිම් මැනේජ් කරගන්නේ කියලා මම කතා කරනවා මෙතනදී. මම කතා කරන දෙවෙනි දේ තමයි අපි මේ මැනේජ් කරගත්ත ටයිම් එක ඇතුලේ අපේ වැඩ ටික කොහොමද පිළිවෙලට අරේන්ජ් කරගන්නේ කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. මොකද එක්සෑම් ළඟ වෙන්න ස්ට්‍රෙස් වැඩි වෙනවා, ස්ට්‍රෙස් මැනේජ් කරගන්න බැරි වෙනවා. එතකොට වැඩ ටික මැනේජ් කරගන්න බැරි වෙනවා. එහෙම ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා අන්තිමට කොලැප්ස් වෙලා කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙනවා. ඒක නතර කරගන්න විදිහක් තමයි මම දෙවෙනියට කතා කරන්නේ. ඊළඟට මම තුන්වෙනියට කතා කරනවා අපේ නිින්ද අපිට කොච්චර වැදගත්ද මේ මාස 3 ඇතුළත අපි ඉගෙන ගන්න දේවල් අපේ මොළයට ධාරණය කරගන්න කියන එක. ගොඩක් අය හිතනවා මම මේ මාස 3 ඇතුළත නිදා ගන්න නැතුව වැඩ කළොත් මට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඊළඟට මම මේ වීඩියෝ එකේදී කතා කරනවා අපි දැන් ටයිම් මැනේජ් කරන්න කියලා දවසේ එක දිගටම වැඩ කරලා හරියනවද? ඒ කියන්නේ අපේ වෙලාව ඉතුරු කරගන්න කියලා අපි එක දිගටම වැඩ කළොත් ඒක ඉෆෙක්ටිව්ද? අන්න ඒ දේත් මම මේ වීඩියෝ එක ඇතුළතදී කතා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. අපි එහෙනම් ටයිම් මැනේජ්මන්ට් එක ගැන කතා කරමු. මේක ගොඩක් කලාවට මම බයෝ සම්බන්ධව ඉස්සරහට ගෙනියයි වීඩියෝ එක. හැබැයි අනිත් සබ්ජෙක්ට්ස් කරන නංගිලා මාලිලාටත් මේ ක්‍රමේ තමයි එයාලටත් ඇප්ලයි වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. හැබැයි මම එක්සැම්පල්ස් ගන්න බයෝ වලින්. එහෙනම් මෙහෙමයි අපි කොහොමද ටයිම් මැනේජ්මන්ට් එක කරගන්නේ මේ මාස 3 ඇතුළත. ගොඩක් නංගිලා මල්ලිලා මේ මාස 3 පාවිච්චි කරනවා තමන්ගේ කවර් කරගන්න බැරි වෙච්ච දේවල් කවර් කරගන්න. ඒක ඇත්තටම මං දකින විදිහට ඉෆෙක්ටිව් නෑ. තමන්ට කවර් කරගන්න බැරි වෙච්ච දේවල් මේ මාස 3 ඇතුළත කවර් කරන්න try කරනවට වැඩිය තමන් කවර් කරපු දේවල් හොඳටම කරන එක තමයි මං හිතන්නේ මේ මාස 3 ඇතුළත අපි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හරියට දැනගන්න ඕනේ අපේ ටයිම් එක මැනේජ් කරගෙන ඒ දේවල් කවර් කරගන්න එක පැත්තකින් තියලා තමන් කරපු ටික හොඳටම කරන්න try කරන්න. ඒ try කරන ඇතුළත තමන්ට බැරි වෙච්ච දේවල් වලට ඒ ටික කවර් කරගන්නත් චූටි කාලයක් වෙන් කරගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට මම ෆිසික්ස් ගන්නම්. ෆිසික්ස් වල ඔයා හිතන්න ඔයා A level පටන් ගත්ත කාලේ යාන්ත්‍ර විද්‍යාව කරන කාලේ ඔයාට යාන්ත්‍ර විද්‍යාවේ කොටස් කීපයක් මග ඇරුණා. ඒක මේ වෙනකන් ඔයා කවර් කරගෙන නැහැ. ඒ වුණාට ඔයා අනිත් ඔක්කොම කවර් කරගෙන තියෙන්නේ. ඔයාට ඒ වගේ පේපර්ස් කරන්න තියෙනවා, ඒ වගේ ප්‍රශ්න කරන්න තියෙනවා. ඒත් ඔයා අරක ගැන හිත වොරි වෙනවා. ඒක කවර් කරගන්න ඕනේ කියලා හිත ඒක කවර් කරගන්න try කරනවා. ඒක ඉෆෙක්ටිව්ද? මං හිතන විදිහට ඒක ඉෆෙක්ටිව් නෑ. ඔයා කරන්න ඕනේ ඔයා දැනට කරලා තියෙන ටික හොඳටම සොලිඩ් කරගන්න එක. එතකොට ඔයාට එතනින් එන ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් වෙනවා. හැබැයි අර කවර් කරපු නැති ටික තියෙන්නේ. අන්න ඒ ටික කවර් කරගන්න ඔයාට දවසට පැය එකහමාරක් වගේ කාලයක් වෙන් කරාට ප්‍රශ්නයක් නැහැ.
ඒ කියන්නේ ඔයා නොදැනුවත්ව ඔයා කරපු ටිකත් ඔයා කවර් කරලා ඉවර කරනවා, ප්‍රශ්න කරලා ඉවර කරනවා. ඒ ටික හොඳටම පුළුවන් කරගන්නවා. ඒ අතරේ ඔයා කවර් නොකරපු ටිකත් චුට්ට ඉවර කරගන්නවා. නැතුව ඔයා කවර් නොකරපු ටික කවර් කරන්න මේ මාස 3 අපතේ යවන්න එපා. ඒක ඇත්තටම වේස්ට් එකක්. ඒකයි මම එහෙම කියන්නේ. එතකොට ඔයා කවර් කරපු ටික කවර් කරන්න පළවෙනිම දේ ඒක. දෙවෙනි දේ ඔප්ෂන් එකක් විදිහට ඔයාට පුළුවන් ඔයා කවර් නොකරපු ටික දවසට පැයක් හෝ දෙකක් යොදාගෙන පොඩ ඉවර කරන්න. එතකොට නොදැනීම ඔයාටත් නොදැනීම ඔයා කවර් නොකරපු ටිකත් කවර් කෙරිලා තියෙයි. මම කතා කරනවා කියව දෙවෙනි දේ තමයි අපි කොහොමද මේ අපි මැනේජ් කරගත්ත ටයිම් එක ඇතුලේ අපේ වැඩ ටික පිළිවෙලට හදාගන්නේ කියලා. ඒක මම පෞද්ගලිකව මගේ ජීවිතේ මගේ A-level ජර්නි එකේ මම මගේ වැඩ ටික පිළිවෙලට හදාගන්න පාවිච්චි කරපු මෙතඩ් එකක්. ඇත්තටම මට ගොඩාක් උදව් කරපු මෙතඩ් එකක්. මම ඉතින් ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න හිතුවා. මොකද ඒක ගොඩක් ඉෆෙක්ටිව් වෙච්ච හින්දා මට. මං ගාව තිබ්බා ඩයරි එකක්. ඒ කියන්නේ ඔය දිනපොත් කියලා කියන්නේ අපි. අන්න එහෙම ඩයරි එකක් තිබ්බා. ඒකේ A-level පටන් ගන්න කාලේ ඉඳන්ම මං ගාව තිබ්බා. මම මොකද කරන්නේ? මම අද වැඩ ටික ඉවර කරලා මම හෙට කරන්න යන වැඩ ටික තියෙන්නේ. අන්න ඒ වැඩ ටික පිළිවෙලට. ඒ කියන්නේ මම හෙට කරන්න කියලා හිතාගෙන ඉන්න වැඩ ටික පිළිවෙලට මගේ ඩයරි එකේ ලියනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් හෙට මම ෆිසික්ස් පේපර් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ ෆිසික්ස් පේපර් එකේ ආන්සර්ස් ඩිස්කස් කරන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ මම බයෝ වල රෙකෝඩින් එකක් බලන්න හිතාගෙන ඉන්නවා. කෙමිස්ට්‍රි වල පාස් පේපර් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔය ටික මම ලියනවා මගේ ඩයරි එකේ පිළිවෙලට. මම කරන්න හිතාගෙන ඉන්න දේවල්. ඒ කරලා මම ඒ ඩයරි එක මේසෙදින් තියලා නින්දට යනවා. නින්දට ගිහිල්ලා මම ආපහු වැඩ කරන්න පටන් ගන්න මේස ගාවට ආවට පස්සේ මගේ ඉස්සරහ තියෙන්නේ මම අද දවසේ කරන වැඩ ටික. ඒ කියන්නේ මම ඊයේ හිතාගත්ත අද කරනවයි කියලා හිතුව වැඩ ටික. ඔයාට එතකොට අද දවසේ පටන් ගන්න ටාගට් එකක් තියෙනවා. නැතුව ඔයා එකපාරටම නැගිටලා ඇවිල්ලා මේස ගාවට ඇවිල්ලා හිතනවා නම් අද දවසේ මම මොනවද කරන්නේ කිසිම ප්ලෑන් එකක් නැහැ. ඇත්තටම දවස් ඩාල්නේ අපිට කිසිම ප්ලෑන් එකක් නැහැ. එහෙම ඇවිල්ලා ඉඳ ගන්නවට වැඩිය ඔයා ප්ලෑන් එකක් හිතේ තියාගෙන ඇවිල්ලා මේසේ ඉඳගත්තොත් ඔයා කරන වැඩ ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක මම අත්දැකීමෙන් කියන දෙයක්. මටත් ඇප්ලයි වෙච්ච දෙයක්. මමත් එහෙම නොකරපු දවස් තිබ්බා. සමහර වෙලාවට මට ඒ ටු ඩු ලිස්ට් එක ලියන්න අමතක වෙච්ච දවස් තිබ්බා. එතකොට ඇත්තට මේ දවසේ මම ඉෆෙක්ටිව් කිසිම දෙයක් කරලා නැහැ. ඒක මම ටු ඩු ලිස්ට් ලියන කෙනෙක් වශයෙන් කියන දෙයක්. එහෙම මුකුත් නොකරන ඔයාලා සමහර විට දන්නවා ඇති. එහෙම ප්ලෑන් එකක් නැතුව ඔයා මේසේ ඉඳගත්තට පස්සේ ඔයා අන්තිමට දවසේ ඉවර වෙනකොට කරපු දෙයක් නැහැ කියන එක. ඉතින් ඒක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දෙවෙනි දේ. ඔයාගේ to do list එක ඔයාගේ ෆේවරේෂන් එක අනුව ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ, ඔයාට කොහොමද ඒක ඇප්ලයි වෙන්න කියන එක මත ඔයා හදාගන්න ඕනේ. ආයේ ඒ to do list එක ඔයා කරන වැඩේ ඉවර වෙච්ච ගමන් to do list එකේ ලියලා තියෙන දේවල් කපන්න. තනි ඉරකින් ඔයා ලියන්න නිල් පෑනෙන් රතු පෑනක් අරගෙන කපලා දාන්න. මම ෆොටෝ එකක් දාන්නම් මම පාවිච්චි කරපු to do list. ඒ කියන්නේ මම daily diary එකේ ලියලා කපපු to do list එක මම A-level කරන කාලේ ඔයා ඒ විදිහට තමන් කරන වැඩේ කපලා දාන්න. එතකොට ඇත්තටම මේක mentally බලපාන දෙයක්. තමන් ඒ දේ complete කළා කියන මානසික සතුට තමන්ගේ හදවතට එනවා. එතකොට තව දුරටත් තමන්ට වැඩ කරන්න ඒක ඉන්ස්පිරේෂන් එකක් වෙනවා. ඒක තමයි මේක ඇත්තටම තියෙන රහස. ඔයාලත් ඒක try කරලා බලන්න කියලා මම ඉල්ලා හිටිනවා මේ A-level ලියන අන්තිම මාස 3. ඊළඟට මම කතා කරන්නේ අපේ නිින්ද මේ මාස 3 ඇතුළත අපිට කොච්චර වැදගත්ද කියන එක. සාමාන්‍යයෙන් පැය 8ක් විතර නිදා ගන්න කියලා නම් මම කියන්නේ නැහැ. මොකද ඒක ප්‍රැක්ටිකල් නෑ. පැය 8ක් විතර නිදා ගන්න කියන එක සාමාන්‍ය මනුස්සෙක් නම් පැය 8ක් විතර නිදා ගන්න ඕනේ. ඒක හෙල්ත් එකට අපිට බලපානවා. හැබැයි A-level කරන අන්තිම මාස 3 ඉන්න නංගිලා මාල්ලිලා විදිහට ඔයාලා පැය 8ක් 10ක් නම් නිදා ගන්න හිතන්න එපා. විශේෂයෙන්ම මැත්ස් බයෝ කරන නංගිලා මාල්ලිලා
සාමාන්‍යයෙන් ඔයාලගේ නිින්ද සීමා කරන්න වෙනවා පැය 6කට. උපරිම පැය 6කට. පැය 5කට අඩු කළත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි පැය 5ට වඩා අඩු කරන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඔයාලා දවසේ ඔයාලගේ මොළයට එකතු කරගන්න විෂය කරුණු ඔයාලගේ මොළය තැම්පත් කරගන්න තියෙන කාලය අඩු වෙනවා. ඔයාලා හිතුවට ඔයාලා පාඩම් කරා දැන් ඔළුවට ගියා දැන් හරි එක මතකයි කියලා. හැබැයි ඔයාලගේ මොළයට රෙස්ට් එකක් ලැබුණේ නැත්නම් ඒක ඔයාලගේ දීර්ඝකාලීන මතකයට යන්නේ නැහැ. ඒ කියන්නේ ඉක්මනට අමතක වෙන්න බලනවා. අපිට අර තියෙනවනේ ප්‍රශ්නයක් විශේෂයෙන්ම බයෝ කරන අංගිල මල්ලිලා. ඔයාලා පාඩම් කරන දේ ඔයාලට දීර්ඝකාලීනව මතක හිටින්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මම පෞද්ගලිකවම පාඩම් කරන්න ආස කෙනෙක්. එහෙම පාඩම් කරන්න ආස නැති අය තමයි ගොඩක් ඉන්නේ. පාඩම් කරන්න ආස කෙනෙක් කියලා කියන්නේ කියවන්න ආස කෙනෙක්. පොත් කියවන්න ආසයි කොහොමත් පාඩම් කරන්න ආසයි ගොඩක් දුරට. එයාලගේ මතක හිටීමේ ධාරිතාවත් ටිකක් වැඩි. එහෙම නැති අය තමයි ගොඩක් ඉන්නේ. මං ස්පෙෂලි දන්න නංගිල මල්ලිලා ඉන්නවා. එයාලා ෆිසික්ස් වලට ආසයි, කෙමිස්ට්‍රි වලට ආසයි. හැබැයි බයෝ වලට පොඩ්ඩක්වත් ආස නැහැ. එයාලට මතක හිටින්නේ නැහැ කියන ප්‍රශ්න තියෙනවා. ඒ මතක හිටින්නේ නැහැ කියන ප්‍රශ්නෙට විසඳුමක් තමයි මම දැන් කියන්න යන්නේ. අපේ නිින්ද අනිවාර්යයි අපේ සබ්ජෙක්ට් මැටර්ස් අපේ ඔළුවට දාගන්න සහ දීර්ඝකාලීන මතකයට දාගන්න. අඩුම තරමේ පැය 6ක්වත් අපි නිදාගන්න ඕනේ. එක්සෑම් ළඟයි කියලා නිදි මරන්න ලෑස්ති වෙන්න එපා. අඩුම පැය 6ක් හෝ පැය 5ක් නිදාගන්න. තමන්ගේ වැඩ ටික ඉවර කරලා රෑ 10ට විතර ඔයා නිින්දට යනවා නම් ආපහු පාන්දර 4ට විතර නැගිටින්න. එහෙම නැතුව ඔයා රෑට පාඩම් කරන කෙනෙක් නම් පාන්දර 2-3 වෙනකන් වැඩ කරලා ආපහු 8ට විතර නැගිටින්න. හරි. ඊළඟට මම කියන්නම් කියලා කිව්වේ අපි කොහොමද අපේ වැඩ කරන අතරේ අපේ මොළයට රෙස්ට් එකක් දෙන්න කියන එක ගැන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ටයිම් මැනේජ් කරගන්න ඕනි කියලා හිතලා මුළු දවසම එක දිගටම වැඩ කළොත් ඒව අපේ මොළයට යනවද? ඒ කරන වැඩේ ඉෆෙක්ටිව්ද? ඒක ඇත්තටම ඉෆෙක්ටිව් නෑ. එහෙනම් අපි පැයක් වැඩ කළොත් අපි විනාඩි 10ක් 15ක් නිකන් ඉන්නම ඕනේ අනිවාර්යයි. හැබැයි මස්ට් එකක් අපි එතෙන්ට ෆෝන් එක ගාව ගන්න බෑ. ඒ කියන්නේ ඔයා වැඩ ඉවර කරලා ඒ ගන්න බ්‍රේක් ටයිම් එකේදී ඔයා ෆෝන් එක බලන්න එපා. ඒක අනිවාර්යයි. ඒක කරන්න එපා. එපා කියන්නේ ඇත්තටම එපා හින්දා. මොකද ඔයා ෆෝන් එක අතට ගත්තොත් එහෙම ඔයා ඒ ෆෝන් එක දිගේ පැයක්, පැය දෙකක්, පැය 3ක් යන එක ඇත්තටම නවත්තන්න බෑ. මට ඇත්තටම ඒ ලෙවල් කාලේ ස්මාර්ට් ඩිවයිස් එකක්, ඒ කියන්නේ ෆෝන් එකක් තිබ්බ නෑ. ඒක නැති එක ඇත්තටම හොඳයි. නැති නංගිලා මල්ලා ඉන්නවා නම් එයාලා එකේ ඇත්තටම වටිනාකම දන්නවා. ෆෝන් එකක් තියෙන නැති එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ෆෝන් එකක් නැතුව ලැප්ටොප් එකක්, ටැබ් එකක් වගේ ඩිවයිස් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද එතකොට ඔයාලට ඔන්ලයින් ක්ලාස් යන්න ඕන නම් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ෆෝන් එකක් නැහැ. ෆෝන් එකක් තියෙන එක ඇත්තටම බරපතලයි. ඔයා වැඩ කරන වෙලාවට කිසිම විදිහකින් ෆෝන් එක ඔයාගේ මේසෙට තියාගන්න එපා. මොකද එතකොට ඒක නෝමල් දෙයක්. ෆෝන් එක ගාවට ඇහැ යන එක, ෆෝන් එක ගාවට හිත යන එක, නොටිෆිකේෂන් එකක් ආවම ඔළුව උස්සලා බලන එක, ෆෝන් එක අතට ගන්න එක, ෆෝන් එක අතට අරගෙන WhatsApp යන එක, WhatsApp ගියාට පස්සේ වෙන දෙයකට හිත යන එක, ඊට පස්සේ ඒක දිගේ තව පැයක් එකමාරක් නාස්ති කරන එක නෝමල් දෙයක්. ඒක ෆෝන් එකක් ගත්තට පස්සේ ඇත්තටම තේරෙනවා. පසු කාලීනව තමයි ඒක තේරෙන්නේ. එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඒකෙන් හින්දා කිසිම වෙලාවක අර බ්‍රේක් ටයිම් එකේ ෆෝන් එක අතට ගන්න එපා. ෆෝන් එක ඕෆ් කරලා පැත්තකින් තියන්න. මං කියන්නේ ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා. මොකද ෆෝන් ස්මාර්ට් ඩිවයිසස් කියන ඒවා අත්‍යවශ්‍යයි. දැන් ඒ ලෙවල් කරන නංගිලා මල්ලිලාට ගොඩක් වෙලාවට මම පවා සමහර සබ්ජෙක්ට් කොටස් කවර් කරගත්තේ YouTube එකෙන් බලලා. එතකොට ස්මාර්ට් ඩිවයිස් එකක්, ෆෝන් එකක්, ලැප් එකක්, ටැබ් එකක් තියෙන එක අනිවාර්යයි, අත්‍යවශ්‍යයි. හැබැයි ඒක ඩිසිප්ලින් එකක් ඇතුව පාවිච්චි කරන එක ඔයාලා කරන්න ඕනේ දෙයක්.
ෆෝන් එක සාමාන්‍යයෙන් තමන්ගෙන් ඈතින් තියෙන තරමට මේ මාස 3 ඇතුළතේ ඔයාලට ඉෆෙක්ටිව් විදිහට ටයිම් එක මැනේජ් කරගෙන ගත කරන්න පුළුවන් වෙයි. ඒක හින්දා මම අර කිව්ව විදිහට තමන් වැඩ කරන අතරතුර පොඩි බ්‍රේක්ස් ගන්න. එක දිගට වැඩ කරන්න එපා කොහොමත්. ඒ ගන්න බ්‍රේක් එක ඇතුලේ ඔයා පුළුවන් තරම් ඔයාගේ මනස නිදහසේ කිසිම වැඩකට යොමු කරන්නේ නැතුව එක්ක සින්දුවක් අහන්න, එක්ක නටන්න, තමන් කැමති දෙයක් කරන්න. හැබැයි ෆෝන් එක අතට ගන්න එපා. හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබ පතනවා. ඔයාලගේ වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා. මං හිතනවා මං කිව්ව ස්ටඩි ටිප්ස් කීප දෙනෙක්ට හරි මේ මාස 3 ඉෆෙක්ටිව් විදිහට වැඩ කරන්න යූස්ෆුල් වෙන්න ඇති වේවි කියලා. ඉතින් ඔයාලා හැමෝටම thank you මගේ වීඩියෝ එක බලුවට සහ මම මේ කියන දේවල් අනුගමනය කරන්න උත්සාහ කරනවට.